කාලේ කියන්නේ දුවේ පුතේ පාසල් කාලේ. ඒකට අපි එහෙම කියන්නේ ඔයා ඔයාගේ අනාගතයට හුරු කරන්නේ අනාගතයට ඉගෙන ගන්න ලබන්නේ මේ පාසල් කාලෙදි තමයි. ගොඩාක් සුන්දරයි. මට බලන්න ඉන්නවා ලස්සන හොඳ දුවලා පුතාලා තමයි මෙතන ඉන්නේ. ඒ වගේම දුවේ පුතේ මේ පොඩි ප්‍රශ්න විදිහට කියනවා දැන් සාමාන්‍යයෙන් ඔයාලා අහලා තියෙනවනේ ටීවී බලනවා Facebook බලනවා ඒක උඩලා දන්නවා සාමාන්‍ය මත්යවුල් කියලා જાතියක් තියෙනවා නේද ඔයාලා අහලා තියෙනව නේද දුවේ ඒ වගේම මේ මත්යවුලට යොමු වුණොත් ඔයාගේ ජීවිතේම පාසල් දිවියම අඳුරු තත්ත්වයකටපත් වෙනවා එහෙම වුණොත් ඔයාට ওই තියෙන පිළිගැනීම ඇත්තටම පාසල් නිලයන්වලට අපි හැමෝම ගරු කරනවා පොලිසිය. අපි පාසල් ළඟේ ගියොත් යාට යන්න බස් එකක් නැති වුණොත් නතර කරලා බස් එකට හරි යමු කරනවා. හැබැයි මත්කවුලේට මොනවද දෙයකට භාවිතයට ගත්තොත් ඊට පස්සේ වල තියෙන වටිනාකම ඔයාලට තියෙන අගය ගරුත්වය ඒ හැම දෙයක්ම නැති වෙනවා. දැන් ඇත්තටම මේ මත්කවුල කියන්නේ දුවේ පුතේ 30 දෙයක්. මත්කවුල අපිට අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය දේවල් මොනවද කියන්නේ උපන් දුවේ පුතේ අත්‍යවශ්‍ය දේවල් කතා කරන්නේ. ආහාර පාන, ඉඳුම් මිටුම්, ඇඳුම් පැළඳ. ඊට අමතරව තවත් ගොඩක් අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. නමුත් මත්දරුව කියන්නේ අපිට අවශ්‍යම නැති දෙයක්. දැන් අපි හැමෝම ඇවිල්ලා බෞද්ධයෝ නේද? අපි දැන් පන්සිල් සමාදන්නවා. ඒක පන්සිල් වලක් තියෙනව නේද? මත්දරුව මත්පැන් භාවිත කිරීමේ වලකිනවා කියලා පොරොන්දු වුණා නේද? හොඳ පොදු දරුවෙක් වෙන්න නම් රටට වඩාත් වැදගත් වටිනාකමක් තියෙන දුවෙක් වෙන්න නම් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වා 100% වැළකීලා ඉන්න ඕනේ. අපි දැකලා තියෙනවා මත්ද්‍රව්‍යයට පුරු වුණ දුවල පුතාලා කොච්චර කරදරවලට පත් වෙනවද? ඊට පස්සේ සමහර විටයට බන්ධනාගාරගත කිරීම වෙන්න වෙනවා. සමහර විටයට පරිවාසයට යන්න වෙනවා. ඉතින් එහෙම වුණාම ඔයාගේ ජීවිතයේ තියෙන නිදහස සතුට ඒ දේවල් හැම දෙයක්ම වාට නැති වෙනවා. ඒ වගේම වාට උපදෙස් දෙන ගුරුවරු අපේ ස්වාමීන් වහන්සේලා දෙන හැමෝම දෙයක් ඔයාලා පිළිගන්න ඕනේ. ගුරුවරු යම් දෙයක් වාට කියන්නේ වාගේ අනාගතේ සාර්ථක කරන්න. ඉස්සර අපි කවියක් අහලා තියෙනවා ඔයාලා හැමෝම අහලාදී. අහලා තියෙන දේවල් කෝටු නාරන්තිය බලාපු. අහලා තියෙන කොහොම නඩුස්සන්න බලන්න අහලා තියෙන කට්ටිය මේ කවිය. ළමේ වසර විතර පුතේ කතා උත්සවය. ඒකට අනිත් කට්ටිය අහලා නැද්ද? ඔව්. පොඩ්ඩක් ඒක මම දැනෙන්න කියන්න. වේරල් කෝටු නාරන්සිය බලා අතු හිතුල් පොල් ඉරටු වැල් කත බිලිය අතු මෙවැනි ඉපල් මගේ දැසට නොපෑ යුතු පමාරෝහි එනු අකුරට මෙයින් මතු. ඒ කියන්නේ කවියද කියන්නේ ඔයා වෙලාවට අකුරට එන්න කියලා. ඒ වගේම ගුරුවරයා සමහරකට දඬුවමක් දෙයි. ඒ දඬුවමක් දෙන්නේ ඔයාගේ ජීවිතේ හදාගන්න. ඔයා අද වැරද්දක් මොන හරි මත්ද්‍රව්‍ය භාවිතයකට හරි යොමු වෙන බව ගුරුවරයා දැක්කොත් ඔයාට දඬුවමක් දුන්නොත් ඔයාගේ ජීවිතේ කළ බව මතක් වී දැසම තෙත්වෙනවා. ඒ තරම් මෙයා අනරවා 100ක් වාරයක් මෙරි උපදිනවා. අයියෝ මම අපරාධේ මත්ද්‍රව්‍යයට යොමු වුණා. නැත්තම් මම ඉස්කෝලේ ගියා මම හොඳ රැකියාවක් කරා. නමුත් අද මත්ද්‍රව්‍යයට යොමු වෙනවා. නැත්තම් මම වැරදි වැඩක් කරනවා. ඒ නිසා තමයි අපි දුවේ පුතේ වැදගත්. අපි පොලිසිය වශයෙන් උත් කියන්නේ අපරාධයක් වුණාට පසු ඒ අපරාධය වළක්වනවට වඩා ඔයා අපරාධයකට යොමු වෙන්න කියනවා නම් මේක වළක්වන එක තමයි කොහොමද මුල වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මත්ද්‍රව්‍ය මත්පැන් ඒ වැරදි දේවල් වලට යොමු වෙන්න එපා. ඔයාට තමයි පුළුවන් ලෝකේ වෙනස් කරන්න. 100ක් වාරයක් මෙරි උපදිනවා පිපහට වතුර වෙනුවට කඳු ලැබි බොනවා. සාමාන්‍ය අනදි කඳුළු කොච්චර එනවද? ඔව් කතා කරන්න. ඔව් කඳුළු ටිකයි එන්නේ. දැන් අපි වතුර බොනවා නම් එක්ක අපි දීදුරකට වතුර දාගෙන බොනවා. නැත්නම් කෝප් එකකට වතුර දාගෙන බොනවා. නේද? ඒ තරම් මේ ආදරව. ඒ කවිය දෙකයි ඊතරට කියයි හඳුන්වන්නේ විභාග වතුර වෙනුවට මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැත්නම් ලංකාවට මත්ද්‍රව්‍ය තියෙන්නේ නැහැ කවුද? ඒ වගේම දුවේ පුතේ ඔයා හෙට
අනාගතේ හොඳ පුරවැසියෙක් වුණොත් අපිට මේ රට සුන්දර කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි රටේ අනාගතය හදන්නේ. ඔව් පොරොන්දු වෙනවාට මධ්‍ය විභාගයේ යොමු වෙන්නේ නැහැ කියලා අත් උස්සන්න බලන්න. ඔක්කොම අත් උස්සන්න. හොඳට අත් උස්සන්න දුවේ පුතේ. හරි දුවේ පුතේ අත් පාස් කරන්න. ඒ වගේම බලන්න සුබ දවසක් සුබ අනාගතයක් හොඳ දරුවන් පිරිසක් අනාගතයට දී වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි.